මුලින්ම අයිබෝන් කියලා පිළිගන්න වෘෂභ ලග්න හිමි හැමෝම. ඉතිං මේෂ ලග්න හිමියන්ට අපි වීඩියෝ එක පල කරලා තියෙනවා අපේ චැනල් එකේ. ඉතිං මාසිකව සහ සතිපතා අපි බලාපොරොත්වන මේ විදිහට ඔබගේ ලග්නයට අදාළව ලග්න පලාපල අපි මේ විදිහට ගෙන එන්න. ඉතිං ආයිබෝවන් වෘෂභ ලග්න හිමි ඔබ සැමටම 2026 වසරේ පළවෙනි මාසය ඔබේ ජීවිතයට රැගෙනෙන්න කෙබොදු ප්‍රතිඵලයක්ද. එහෙමත් නැත්තම් වෘෂභ ලග්න හිමියන්ගේ ලග්නාධිපති සිකුරු ග්‍රහයාගේ ගමන සහ සුරුගුරු හෙවත් ගුරු ග්‍රහයාගේ බලපෑම මෙම මාසය පුරාම ඔබට ඉතාම තීරණාත්මක වන අතර මෙම මාසයේ ඔබේ ග්‍රහචාරය අපි කොහොමද කියලා බලමු. ඉති මෙම මාසය ඔබේ ග්‍රහචාරය බලනකොට ලග්නාධිපති සිකුරු ග්‍රහයා ඉතා සුබදායක ලෙස ගමන් කරන අතර ප්‍රඥාවට අධිපති ගුරු ග්‍රහයාගේ සුබ දෘෂ්ටිය ඔබේ ලග්නයට සහ පවුල් ස්ථානයට එල්ලවීම විශේෂත්වයක්. ඒඇන්න මේකෙන් අදහස් කරන්නේ පසුගේ කාලයේදී ඔබ මුහුණුතුන් බොහෝ මානසික පීඩාවල නිදහස් වෙලා සහනයක් ලබන කාලයක් උදාවී ඇති බවයි. ඒ කියන්නේ විශේෂයෙන්ම ජනවාරි 14 වනිදා රවිග්‍රහයා මකරරාශයට පිවිසෙනවනේ. ඉතින් මේ රවිග්‍රහයා මකරරාශයට පිවිසීම වෘෂභ ලග්න හිමි ඔබ සියලු දෙනාටම භාග්‍ය සහ වාසනාව ගෙනෙන ධර්ම කර්මාධිපති කියන යෝගයකට සමාන ප්‍රතිඵල ලබා දීමට නියමිතයි. ඉතින් මේ ගැන සැලකිලිමත් වෙන්න ඕනේ වෘෂභ ලග්න හිමියන්. ඉතින් අපි කොටස් වලට වෙන් කළා තමයි අපි ලග්න පලාපල කියන්නේ. ඉතින් අපි බලමු රැකියාව සහ වෘත්තීය ජීවිතය ගැන කොහොමද වෘෂභ ලග්න හිමියන්ට මේ මාසය බලපාන්නේ කියලා. හරි. ඉතිං වෘතිය මට්ටම ගැන කතා කිරීමේදී ජනවාරි මාසය ඔබට ඉතාම ජයග්‍රාහි මාසයක් වන අතර රවි නමවැන්නේ ගමන් කිරීම නිසා දුර බැහැර රැකියා හෝ එකන්නේ තමන් ඉන්න ප්‍රදේශයෙන් පිටත ප්‍රදේශයකට ගියලා කරන්න සිද්ධවන රැකියා හෝ විදේශ රැකයා බලාපොරොත්තුව සිටියයට ඉතාම සුබ පණිවිඩ ලැබෙන මෙන්න මේ මාසේදී. ඉතින් රැකියා ස්ථානය උසස් නිලධාරීන්ගේ සහයෝගය නොඅඩුව ලැබෙන අතර වැඩ කරන තැන ඔයාගේ බොස් එහෙම නැත්තං ඔයාගේ ඔයාට වැඩි උසස් නිලධාරීන් එයාලගේ සහයෝගයවාට ලැබෙනවා සහ ඔබේ දක්ෂතා අගය කරන කාලයක් වේවි. වෙනදා ඔබට නොතිබුණු තැනක් ඔබගේ ව්‍යාපාර ස්ථානයේ ඒමත් නැත්තම ඔබ රැකියා කරන ස්ථානයේ ඔබට ඇතිවේවි. ඉදි ව්‍යාපාරික කටයුතුවල නිරතවන අයට නව වෙනද පොළවල් සොයා ගැනීමටත් ව්‍යාපාරික ගිවිසිම්වලට එළබීමට මේ මාසය ඉතාම සුබයි. ඒ කියන්නේ තව කෙනෙක් සමඟ අපි කියන්නේ ඇග්‍රිමෙන්ට් එක කස්සං කරනවා නැත්තං අලු දීල්ලයකට යනවා. ඉතින් ඔන්න ඒ වගේ දෙයකට මෙන්න මේ මාසේ වෘෂභ ලග්න හිමියන්ට ඉතාම සුබයි. විශේෂයෙන්ම මැණික් ඊළඟට ස්වර්ණාභරණ ඊළඟට ඇඟලුම් සහ ආහාරාශ්‍රිත ව්‍යාපාර කරන අයට මෙම මාසය ඉතාම වැඩි ලාභ අපේක්ෂා කළ හැකි. ඉතින් ඒ වගේ රැකියාවල නියත වෙන කට්ටිය මේ ගැනත් පොඩ්ඩක් අවධානය යොමු කරන්න ඕනේ. ඉතින් ඔබ යම් නව ව්‍යාපාරයක් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන වෘෂභ ලග්න හිමියෙක් නම් මේ මාසේ දෙවැනි සතියෙන් පස්සේ ඒ සඳහා කටයුතු කිරීම වඩාත් සාර්ථකයි. ඒ කියන්නේ මේ 14 වෙනිදාගෙන් පස්සේ ඒ සම්බන්ධ කටයුතු වලට බහිනවන ඇත්තටම ඔබට ඉතාම සුබ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. ඊළඟට ධනය සහ ආර්ථිකය ගැන අපි ඊළඟට කතා කරමු. එතකොට ආර්ථිකය පැත්තෙන් බැලුවහම ගුරු ග්‍රහයාගේ සුබ දෘෂ්ටිය ඔබේ ධනස්ථානයට ලැබීම නිසා මූල්‍යම ස්ථාවරත්වයක් ඇතිවනවා. නතර වී තිබූ මුදල් කිහිපයක් නැවත ඔබේ අතරම ලැබෙන්න්න පුළුවන්. ඒ කියන කවුරු දෙන්න සල්ලි දෙන්න හිටියන ඒ සල්ලි ඔබගේ අතර නැවත ලැබෙන්න්න පුළුවන්. ඉට සමතර ආදාය මාර්ග කිහිපයක් ඔබට යෘත්තීමට තියෙනවා. කොහොම වෙතත් සිකුරුගේ බලපෑම නිසා ඔබ සුපෝග බෝගී ජීවිතයක් ගත කිරීමට සහ අලංකාර බාණ්ඩ මිලිති ගැනීමට වැඩි කැමැත්තක් දක්වනවා. ඉතිං මේක ඔයාගේ වියදම් පාලනය කරගන්න බාධාවක් වෙන්න පුළුවන් නිසා අත්‍යවශ්‍ය නොවන දේ සඳහා මුදල්ලය කිරීමේදී දෙපාරක් හිතන්න ඕනේ. දේපල විකිනීමට හෝ මිලදී ගැනීමට බලාපොරොත්තු වන අයට මෙම මාසේ වාසිදායක තත්ත්වයක් උදාවෙන්න පුළුවන්. ඉතින් එහෙම අදහසත් තියෙනවන ඔන්න වෘෂභ ලග්න හිමියන් ඔන්න ඒ ගැන පොඩ්ඩක් අවධානය යොමු කරන්න ඕනේ. ආදරය සහ පවුල් ජීවිතය කොහොමද? පවුල් ජීවිතය තුළ ඉතාම සතුරුදායක සහ ආදරණීය වාතාවරණයක් නිර්මාණය වෙනවා. ඉතිං සහකරු හෝ සහකාරී අතර තිබ්බ මත බේද දුර වෙලා දෙදෙන අතරම සමීප බව වැඩි වෙන මාසයක්.
අවිවාහක වෘෂභ ලග්න හිමියන් ඉන්නවන මෙන්න මේ මාසේ ඉතාම වාසනාවන්තයි ඔබට ගැලපෙන උගත් රූපවත් සහකරුවෙක හෝ සහකාරයක් මුණගැසීමේ වාසනාවත් තියෙනවා. ඒවගේම තමයි පවුලේ අය සමඟ වන්දනා ගමන් හෝ විනෝද චාරිකායාමට බොහෝ අවස්ථාවල ඔබට අවස්ථාවක් ලැබේවි. ඉතින් ඒ ගැන හිතල බල ගොඩක් කටයුතු කරන්න මොකද එයට කාලය දෙන්න ඉතින් හැමවෙලේම අපිට එලිය මොනමොන දේවල් තිබත් රැකි රක්ෂාව මොනමොන කටයුතු තිබත් අන්තිමට තමන්ගේ පවුලේ අය තමන්ට වැදගත්. ඉතින් ඒක නිසා තව දෙයක් තමයි දරුවන්ගේ කටයුතුරින් ඔබ කරන කැපකිරීම්වලට නිසි ප්‍රතිබල ලැබෙනයකින්ද ඒ දේවල් ගැන අවධානය යොමු කරලා මේ කාලය ඇතුළේ වෘෂභ ලග්න හිමියන් ඒ ගැන අවධානයෙන් කටයුතු කරන්න කියලා ඉල්ලා සිටිනවා. ඒ වගේම තමයි ඔබගේ නිවසට අලුත් අමුත්තන් පැමිණිලා ඔබගේ සිතේ සතුට වැඩිවෙන කාලයක් උදාවෙන කාලයක් මේ වෘෂභ ලග්න හිමියන්ගේ මේ කාලය. ඉතින් ඊළඟට අපි යමු සෞඛ්‍ය සහ අධ්‍යාපනය ගැන තොරතුරු කොහොමද කියලා බලන්න. ඉතින් මේ සෞඛ්‍ය සම්බන්ධයෙන් බැලීමේදී මුඛය එමනත්තන් කට උගුර හෝ ආහාර ජීර්ණ පද්ධති ආශ්‍රිත සුළු පීඩා තත්ත්ව ඇතිවීමට ඉඩ තිබෙනවා. විශේෂයම ආහාර ගැනීමේදී පිරිසුදුකම ගැන සැලකිලිමත් වන්න. කියන්න අපි සාමාන්‍යෙන් ආහාර ගන්න කලින් අතසවදීම ඊට පස්සේ ආහාරවල ගුණාත්මක භාවය ඒ පිළිබඳව විශේෂයම සැලකිලිමත් වෙන්න. ඒවගේම තමයි මානසික විතා සැහැල්ලු මාසයක් වුණත් අධික ලෙස වැඩ කිරීම නිසා ශාරීරිකව තෙහෙට්ටු භාවයක් ඇතිවන්න පුළුවන්. ඒ කියන්නේ අපි කියන්නේ ෆෙඩප් වෙනවා කියලොය වැඩ කරලා මහන්සිනවා කියන එන්න එහෙම තත්ත්වයක් ඇතිවෙන්න පුළුවන්. ඉතින් ඒ ගැන තවදාන යොමු කරලා ඒකටත් මොනාම හරි පිළීමක් යොදා ගන්න පුළුවන්. ආගමික කතාවත්වල නිරත වෙන්න, ෆිල්ම් එකක් බලන්න, පවුලේ කට්ටියකම අර කිව්වා වගේ එළියට යන්න වෙන කාලයක් නිසා එහෙම අවස්ථාවක් තියෙන නිසා ඒ වගේ ගමනක් ගිහිල්ලා එන්න. ඉතින් ඊළඟට දරු අධ්‍යාපන ලබන දරුවෝ ඉන්නවනම් එයාලට ඉතාම යහපත් කාලයක්. විශේෂයෙන්ම කලා අංශය, නීතිය, එහෙමත් නැත්නම් විදේශ භාෂාවන් හදාරන සිසුන්ට සුවිශේෂී දක්ෂතා පෙන්වන්න මෙන්න මෙම කාලය ඉතාමත් සුබයි. ඉතින් එන්න ඒ වගේ විශේෂ ශේෂ්ත්‍රවලට නිරත වෙන දරුවෝ ඉන්නවනම් අනිවාර්යයෙන් මේ ගැන අවධානය යොමු කරන්න. ගුරුගේ ආශිර්වාදය තියෙන නිසා ඔබ ඉගෙන ගන්නා දේ මතකයේ රඳවා ගැනීමට ඉතාම පහසු වෙනවා. ඉතින් ඒ වගේම තමයි අපි මේ විච්චර ලග්න පලාපල කිව්වත් ඔබට ඇතිවිය හැකි අතුරු අන්තරා එහෙමත් නැත්තම් ඒ කර්මයන් මදක් හොයටපත් කර ගැනීමට අප විසින් කියල දෙනවත් පිළිවෙත් කිහිපයක් කියල දෙනවා. ඉතින් අපි ඒ ගැනත් අද බලමු. ඉතින් මේකෙදී ඔබේ ජයග්‍රහණ වැඩි කරගන්න අපල තත්ත්වයන් මගහරවා ගැනීමට සිකුරාදා දවස්වලට සුදු පැහැති මල් පූජා කරලා ලක්ෂ්මි මෑණිය වන්දනා කරන්න කියලා සාමාන්‍යයෙන් මේ කාලයේදී ඔයාලට ඉතාම සුබ ප්‍රතිඵල ගෙන දෙන කාරණාවත්වයි මේ සිකුරාද දවස්වල සුදු පැහැති මල් පූජා කළ ලක්ෂ්මි මෑණියන්ට පින් අනුමෝදන් කරන එක. ඒ වගේම තමයි ඉතාම අසරණ කාන්තාවන්ට හෝ ගැහැණු දරුවන්ට ආහාර පානවලින් උපකාර කිරීමත් ඉතාම සුබයි. වෘෂභ ලග්න හිමියෝ මෙන්න මේ වගේ කරුණු කාරණාගෙන සැලකිලිමත් වෙන්න. ඉතින් අපි කිව්වා කාරණා දෙකක්. එක තමයි සිකුරාදා දිනවල සුදු පැහැති මල් පූජා කරලා ලක්ෂ්මී මෑණියෝ වන්දනා කරන්න. ඒ වගේම තමයි අසරණ කාන්තාවන්ට හෝ දරුවන්ට, ගැහැණු දරුවන්ට ආහාර පාන වලින් උපකාර කිරීම ඉතාම සුබයි. ඒ වගේම තමයි ඔබේ ජය වර්ණය සුදු ක්‍රීම් පැහැය. ඒ කියන්නේ අපි ක්‍රීම් පාට කියන්නේ ක්‍රීම් පැහැය සහ ලා නිල් පාට තමයි ඔබගේ ජය වර්ණය වෙන්නේ. ඒ වගේම ජය අංක 1යි තියෙන්නේ මේ මාසය තුල. ජය අංකය ඇවිල්ලා අංක 6 සහ ඔබගේ සුබ දින වශයෙන් නම් කරන්නේ සිකුරාදා සහ බදාදා දවස්. ඉතින් වෘෂභ ලග්න හිමි ඔබට මේ ජනවාරි මාසයේ සතුට සැනසීම පිරි වාසනාවන්ත මාසයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අපි ඊළඟ වීඩියෝ එකක් ඔයාලගේ අතට එනකම් බලන් ඉන්න සහ සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. මේ වීඩියෝ වැදගත් කියලා හිතනවනම් ඔයාලගේ යාළුවන්ට අතර ශ්‍රේයා කරගන්න අමතක කරන්න එපා. එහෙනම් අපි ඊළඟ වීඩියෝෙන් මිථුන ලග්න පලාපල සමගින් හමු වෙමු. ඔබට සුබ දවසක්.